අපි කතා කරන්න හදන්නේ 2016 17 වෙනි MCQ එක. ටිකක් දිග MCQ එකක්. මේ අමාරු නෑ. ලස්සන යාන්ත්‍ර විද්‍යාව ඇප්ලිකේෂන් එකක් තියෙන පොඩි MCQ එකක්. ලොකු විස්තරයක් දෙන නිසා මම ආයෙමත් MCQ එක කියවන්නේ නැහැ. අදාළ ප්‍රධාන පොයින්ට් ටික මම මේකේ මාක් කරලා තියෙනවා. ඔයාලටත් MCQ හදනකොට මේ වගේ පොඩි රූප සරහනක් දාගන්න එක ලේසියි. ගානේ කියන කතාව මෙන්න මෙච්චරයි. නිව්ටන් 5000ක් බර උත්තෝලකයක් ඇතුලේ නිව්ටන් 5000ක තවත් භාරයක් තියලා තියනවලු. එයාලා මේක දෙවෙනි මහලින් නම් 12 වෙනි මහල දක්වා ගෙනියනවා කියලා කියනවා. මහලක උස දීලා තියෙනවා මීටර 4ක් කියලා. ඔයාට මේ වැඩේට තප්පර 20ක් ගත වෙලා තියෙනවා. ලිෆ්ට් එක උඩට ගෙනියන්න නැත්නම් මෙන්න මේ අදාළ භාරයත් එක්ක මෙයාව උඩට ගෙනියන්න එයාලා පාවිච්චි කරන්නේ මෝටර් එකක්. මෝටර් එකේ කාර්යක්ෂමතාවය දීලා තියෙනවා 80%ක්. මොකක් හරි උපකරණයක කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ඔයා එයාගෙන් වැඩක් ගන්නකොට එයා එළියට දාන ශක්තිය සහ ඔයා එයාට දෙන ශක්තිය අතර තියෙන අනුපාතයට. ඔයා දෙන ශක්තිය W in නම් එයා එළියට දාන ශක්තිය W out නම් 80%ක කාර්යක්ෂමතාවයක් කියන එකේ තේරුම තමයි ඔයා එයාට 100ක ශක්තියක් දුන්නොත් එයා ඔයාට ජූල් 80ක වැඩ ටිකක් කරලා දෙනවා කියන එක. මේක ඔයාට ඕන ක්ෂමතාවෙන් ලියන්නත් පුළුවන්. ක්ෂමතාවෙන් ලියුවොත් ලියන්නේ P in සහ එළියට දාන එක්කෙනාට කියන්නේ P out කියලා. සරල කතාව ඔච්චරයි. දැන් ඔයා බලන්න ඕනි මේකේ මෝටර එක ඔයාට කරලා දෙන වැඩේ මොකද්ද? ඔයා මෝටරේට දෙන විද්‍යුත් ශක්තියක්නේ. දැන් මෙයාලා අපේ ක්ෂමතාවය කියන්නේ තප්පර එකකට ඔයා කොච්චර ශක්තියක් දෙන්න ඕනිද කියලා. එහෙනම් ඔයාට හිතන්න පුළුවන් මෙහෙම. ඔයා දෙන ක්ෂමතාවයේ P නම් එයා එළියට දාන්නේ P ගෙන් 80%ක්. තව ටිකක් සරල කරොත් ඔයා එයාට දෙන්නේ තප්පරයට 100ක් P ශක්තියක් නම් එයා එළියට දාන්නේ තප්පරයකදී 80ක් P කියන ශක්තිය. ඒ එළියට දාන ශක්තියෙන් තමයි එයා මෙන්න මේ සම්පූර්ණ පද්ධතියම මීටර 40ක් උඩට ගෙනියන්නේ. දෙවෙනි මහලේ ඉඳන් 12 වෙනි මහලට මහල් 10ක් ගෙනියන්න ඕනේනේ. එක මහලක උස මීටර 4යි. ඒතර ඔක්කොම මීටර 40ක් එයා උඩට ගෙනියන්න ඕනේ. මෙතන තියෙන මුළු පද්ධතිය මෙයා මීටර 40ක් උඩට උස්සලා දෙනවා මෝටරේ පාවිච්චි කරලා. ඒකට ඔයා කරන වැඩේ තමයි එයාට විද්‍යුත් ශක්තිය දෙනවා. එහෙනම් අපිට මේ සමීකරණ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. අපි එකපාර ලියමු මේක MCQ නිසා මේක ලේසියෙන් ගන්න පුළුවන්. දැනට සංකේත සමීකරණ ලියලා පස්සේ ඉලක්කම් ටික ආදේශ කරමු. අපි නිකමට හිතමු අපි මෝටරේට දෙන ශක්තිය P කියලා. එහෙම නැත්නම් තප්පරයකට දෙන ශක්තිය P කියලා ගමු. ඒකට අපිට ක්ෂමතාවය කියලා කියන්නත් පුළුවන්. අපෙන් අහන්නේ මෝටරේගේ ක්ෂමතාවය. අපි යාට කොච්චර ශක්තියක් දෙන්න ඕනිද කියලා. ඔන්න ඔයා යාට දුන්නා P කියලා ශක්තිය. නැත්නම් තප්පරයකට P කියලා ක්ෂමතාවයකින් අපි යාට ශක්තිය දෙනවා. හැබැයි යා අපිට මේකේ එළියට දාන්නේ P ගෙන් 180ක් විතරයි. 180 වෙනවා 80 බෙදීම 100. මෙන්න මෙච්චරක් තමයි එයා අපිට එළියට දෙන්නේ. මේ දෙන ක්ෂමතාවයනේ. ඔයා තප්පර 20ක් පුරාට මෙයාගෙන් වැඩ අරගෙන තියෙනවා. එහෙනම් තප්පරයකට එළියට දාන ශක්තිය තප්පර 20න් වැඩි කරොත් ඔයාට එනවා මේ මෝටර එක එළියට දාලා තියෙන මුළු ශක්තිය. මේ තමයි ඔයා දුන්න ශක්තිය අරගෙන මෝටර එක එළියට දාලා දුන්න ශක්තිය යගේ. වැඩේ ක්ලියර් නේ හැමෝටම. ඊළඟට මෙයා මේ එළියට දාපු ශක්තියෙන් එයා කරපු වැඩේ මොකක්ද කියලා බලන්න. එයා අපිට කරලා දුන්න වැඩේ තමයි මෙන්න මෙයාව උඩට උස්සලා දුන්න එක. එන වස්තුවක පිහිටින් වෙනස් කරලා දිනවා. එහෙනම් එයා අපිට කරලා දීලා තියෙන විභව ශක්ති වැඩි කිරීමක්. එහෙනම් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ එයා එළියට දාපු ශක්තිය එයා විසින් කරපු වැඩේට ඒ කියන්නේ අදාළ පද්ධතිය විභව ශක්ති වැඩි කිරීමට සමානයි කියලා. බලන්න විභව ශක්ති වැඩි වීම කොච්චරද කියලා. විභව ශක්ති වැඩි වීම දාන්න පුළුවන් mgh. අදාළ පද්ධති ස්කන්ධය ගුරුත්වාකර්ෂණය වැඩි කරනවා එයා ගමන් කරපු උසෙන්. එච්චරයි. ඔන්න සරල සමීකරණ ඇවිල්ලා තියෙනවා. ඔයා දුන්න ශක්තිය P තප්පරයකට එයා අපිට එළියට දෙන්නේ ඒකෙන් 80යි එක තප්පරයකට. එයා තප්පර 20ක් පුරාට වැඩේ කරලා තියෙන නිසා අපි තප්පර 20න් වැඩි කරනවා. එතකොට එනවා එයා කරපු මුළු කාර්ය ප්‍රමාණය. ඒක සමාන වෙනවා මෙයාගේ වැඩි කරපු විභව ශක්තියට. මේක දන්නා කියන ටික ආදේශ කරගෙන යනවා. P වැඩි කිරීම 80 බෙදීම 100 වැඩි කිරීම 20 සමානයි m කියලා කියන්නේ මෙයා උස්සපු ස්කන්ධයනේ. මෙන්න මෙයාගේ තමයි විභව ශක්තිය වැඩි කරේ. මෙයාගේ ස්කන්ධය බලන්න. නිව්ටන් 10000ක් එනවා. නිව්ටන් 10000ක් කියලා කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ගත්තොත් ඔයාලට 1000යි කියලා ගන්න පුළුවන්. හැබැයි මේකෙදි කෙලින්ම ඔයාලට 5000යි 10000යි 10000යි කියලා ගන්න පුළුවන් mg ටම. mg 10000යි. වැඩි කිරීම h. h කියලා කියන්නේ මෙයා ගමන් කරපු උස මීටර 40යි. ඉතින් මේක සුළු කරන්න ඔයාලට ලේසියෙන්ම p වලගේ ගන්න පුළුවන්. දෙපැත්තේ ලස්සනට අගයන් කැපෙනවනේ. මෙයාට මෙයා කැපෙනවා 2යි කියලා. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. p සමාන වෙනවා. බිඳුවක් එහා පැත්තට දාන්න පුළුවන්. මෙයාට මෙයා කැපෙනවා 4යි කියලා. 4යි එතකොට 25යි කිලෝවොට් වලින් වාට උත්තරේ ගන්න පුළුවන්. 25යි
කිලෝවට් වලින් උත්තරේ ගන්න පුළුවන්. එච්චරයි. වැඩි ලෙසි. උත්තරේ වෙනවනේ 25යි කිලෝවට්. දීලා තියෙන උත්තර වලින් බලන්න ගැළපෙන උත්තරේ මොකක්ද කියලා. 25යි කිලෝවට් කියන දෙවෙනි උත්තරේ. දීලා තියෙන උත්තර වලින් මෙයාගේ උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි උත්තරේ. 25යි කිලෝවට් වෙන්න ඕනේ.